හෙලෝ කොහොමද ඔයාලට? අද මම හදන්න යන්නේ රසම රස කරවිල කරියක්. අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. මේ තියෙන්නේ ඒකට ඕනි කරන දේවල් ටික. කරවිල එකට කොස්සට දාලා හැදුවාම ගොඩක් රසයි. මුලින්ම කොස්සට ටික අපිට ඕනි ප්‍රමාණයට පොඩි කරලා හදා ගන්න ඕනේ. කොස්සට ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ ලුණු ටික පොඩියට කපාගෙන මිරිස් ටික කපලා තක්කාලි ටික කපලා කරවිල ටික අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න. මේ තියෙන්නේ කරවිලයකට ඕනි කරන දේවල් ටික. ඒ අතර මම මැල්ලුම හදන්න ඕනි ටිකත් එකපාරම කපා ගත්තා. එතකොට ලේසි නිසා. හරි අපි දැන් කරවිල එක හදාගමු. මුලින්ම මැටි හට්ටියක් ලිපේ තියාලා ඒක හොඳට රත් වෙනකොට තෙල් එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුරු ටික දාලා ඒ ටික පොඩ්ඩක් බැදෙද්දී ඒකට කොස්සට ටික දාලා ඒ කරවිල ටිකයි ලුණු මිරිස් ඒ ටික දාලා අර මිරිස් ටික හොඳට තැවරෙනකන් හොඳට කලවම් කරගන්න. කරවිල එක පොඩ්ඩක් තැම්බෙද්දී ඒකට 3-5 කහ කුඩු ලුණු දාලා හොඳට කලවම් කරගන්න ආය. තුන පහ ටික කහ ටික එහෙම පොඩ්ඩක් කරවිල එකට උරා ගත්තට පස්සේ අපි මිටි කිරි දාලා මේක හිඳෙන්නම හදා ගන්න ඕනේ. අන්තිමට අපි කරවිල එකට අපි කපාගත්ත තක්කාලි ටික එකතු කරගන්න ඕනේ. මේ තියෙන්නේ මම අද හදාගත්ත කරවිල එක. අද මෙනු එක තමයි පරිප්පු හදලා කරවිල මිරිසට හදලා ඉකිරිය දළු සම්බෝලයක් හදලා සුදුබත් එක්ක. ඔන්න බලන්නකෝ හස්බන්ඩ්ගේ කමෙන්ට් එක. හරි. බොහොම පිං. අසයිද? කලවල කන්නේ. හයි? ඉත්තයි. ටික දුරු කරලා තියෙන්නේ. ඕනේ. ෂුගර්.